සුබ දවසක් හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. සමහර අය ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සාහ කරද්දී තවත් සමහර අය බර වැඩි සිරුරක් ලබා ගැනීමට උත්සාහ කරනවා. කොහොම වුණත් ඔබේ උසට සරිලන බර ප්‍රමාණවත් නොවේ නම් ඒ සෞඛ්‍ය සම්පන්න වෙන්නේ නැහැ. ඒ වගේම සමහර අය බර අඩු කරගන්න කෑම පාලනය කරනවා, ව්‍යායාම කරනවා වගේ ගොඩක් දේවල් කරනවා. බර වැඩි කරගන්න කැමති පිරිසකුත් අපි අතර ඉන්නවා. නමුත් ඒ අය ගැන අවධානය යොමු වෙන්නේ හරිම අඩුවෙන්. බර අඩු කෙට්ටු එකක් තියෙන අය සමාජයේ විහිළුවට ලක් වෙන අවස්ථාද නැතුවමත් නෙමෙයි. ඒ වගේම බර අඩුකමින් දුක් වෙවි ඉන්න අයට නිරෝගීව පුෂ්ටිමත් සිරුරක් ගැහැණු පිරිමි දෙපිරිසටම අදාළ වෙන විදිහට ලබා ගැනීමට නිවසේදීම කිසිම වියදමක් නැතුව කරන්න පුළුවන් දේවල් ගැන අපි අද කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි එක තමයි සෞඛ්‍ය සම්පන්න පිසින තෙල් තෝරා ගන්න. අපේ ශරීරයේ දරුණුවටම බර වැඩි කරගන්න බලපාන දෙයක් තමයි සකසූ තෙල් කියලා කියන්නේ. ඔබ බර වැඩි කරගන්න සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක් හොයන විට අමතර වර්ජින් ඔලිව් තෙල්, පොල් තෙල් සහ අලිගැට පේර තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න තෙල් පරිභෝජනය කිරීම ප්‍රධාන වෙනවා. මේ තෙල් වල කැලරි ප්‍රමාණය ගොඩක්ම වැඩි නිසා නිරෝගී බර ලබා ගන්න ගොඩක්ම උදව් වෙනවා. දෙවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට් ආහාර ලබා ගන්න. කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ ඔබේ ශරීරයේ සෞඛ්‍ය පවත්වා ගැනීමට හා ප්‍රතිලාභ කිහිපයක්ම ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙන දෙයක්. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ආහාර ගැනීමේදී ශරීරයට අවශ්‍ය තිබුණද ඒවා ඔබේ ශරීරයේ වර්ධනය වීමට, පැවැත්මට සහ නිසලස ක්‍රියා කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම බතල, දුඹුරු සහල්, ඕට්ස්, අඹ ගෙඩි, ඇපල්, රට ඉඳි, මුද්ද රස පළන් වගේ යන ආහාරවල ඉහළ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු වන අතර සිරුරේ බර වැඩි කර ගැනීමට මේකත් ප්‍රධානම දෙයක් වෙනවා. තුන්වෙනි එක තමයි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ගන්න. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පිළියෙල කරගත් කෙටි ආහාර වේලක් හෝ දෙකක් ගන්න පුළුවන් නම් ඒක ශරීරයේ බර වැඩි කරගන්න ඉතාම වැදගත් වෙන දෙයක්. ඒ වගේම ඔබ බර පවත්වා ගැනීමට හෝ වැඩි කර ගැනීමට උනන්දු වෙන්නේ නම් ඔබේ ආහාර වේලට පෝෂක පදාර්ථ බහුල කෙටි ආහාර ගැනීමෙන් කැලරි ප්‍රමාණය වැඩි කරගත හැකි වෙනවා. ඔබේ දවසේ ආහාර වේලෙන් පැය 2-3කට පමණ පසු ප්‍රෝටීන්, මේදය සහ කාබෝහයිඩ්‍රේට් මිශ්‍රණයකින් සමන්විත කුඩා ආහාර වේලක් කෙට්ටු ළමයෙකුගේ බර වැඩි කර ගැනීමට ගොඩක්ම උපකාරී වෙනවා. හතරවෙනි එක තමයි අමතර ආහාර පරිභෝජනය කරන්න. ඉතා කෙට්ටු ගැහැණු ළමයෙකුට බර වැඩි කර මාංශපේශී වැඩි කර ගැනීමට නම් කැලරි හා කාබෝහයිඩ්‍රේට් ලබා ගැනීම ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් කැලරි වලින් පිරුණු අනවශ්‍ය ආහාර ලබා ගත්තත් తాවකාලික බර වැඩි කරගත හැකි. නමුත් ඒක සෞඛ්‍ය සම්පන්න වෙන්නේ නැහැ. ඒක නිසා අනවශ්‍ය ආහාර වෙනුවට යෝගට්, පාස්තා, කෙසෙල්, මිල්ක් ෂේක් වගේ කැලරි සහ පෝෂ්‍යදායී ආහාර ගන්න පුළුවන් නම් හරිම වැදගත්. පස්වෙනි එක තමයි ප්‍රෝටීන වැඩිපුර ගන්න. ඔබේ බර සහ මාංශපේශී වැඩි කර ගැනීමට වැඩි දායකත්වයක් දෙන්නේ ප්‍රෝටීන්. ඒ වගේම මේදයට වඩා ප්‍රෝටීන් කියන්නේ බර වැඩි කරගන්න ඉතාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක්. ප්‍රෝටීන අධික ආහාර සඳහා රතු මස්, ඌරු මස්, කුකුල් මස්, සැමන්, බිත්තර, චීස්, යෝගට් වගේ ආහාර වඩාත් සුදුසු වෙනවා. 6 වෙනි එක තමයි දියර පරිභෝජනය වැඩි කිරීම. සාමාන්‍යයෙන් කෙට්ටු ළමයෙකුට බර වැඩිවීම සඳහා පළතුරු විෂ, සෝයා කිරි, මිල්ක් ෂේක් වගේ කැෆේන් අඩංගු වෙන්නේ නැති පාන වර්ග ගැනීම හොඳ විකල්පයක් වෙනවා. ඒ වගේම මේ වගේ බීම වර්ගවල කැලරි ප්‍රමාණය ඉහළ අතර පෝෂණයත් ඉහළ නිසා ශරීරයට සෞඛ්‍ය සම්පන්න බරක් එක් කරනවා. තව දෙයක් තමයි සෑම ආහාර වේලකට පෙර හා පසු අධික ලෙස ජලය පානය නොකිරීම ඔබ වග බලාගත යුතු වෙනවා. ඒ වගේම ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරීත්වය සඳහා දවසට වතුර වීදුරු 8ක් 10ක් දක්වා පානය කිරීම අමතක කරන්නම් බැරි කරුණක් වෙනවා. 7 වෙනි එක තමයි ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම. සුව පහසු හොඳ නිින්දක් බර වැඩි කර ගැනීමට අනිවාර්ය සාධකයක් වෙනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වා ගැනීම සඳහා නිසි ආහාර වේලක් වගේම හොඳ නිින්දක් නොලැබුණොත් බර වැඩි කර ගැනීම සිහිනයක්ම විතරක් වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් දිනකට අවම පැය 8ක නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. 8 වෙනි එක තමයි ව්‍යායාම කිරීම.
පියවරෙන් පියවර බර වැඩි කරගන්න නම් හොඳ ව්‍යායාම වැඩසටහනක් දිනපතා අනුගමනය කිරීමත් අනිවාර්ය වෙනවා. නමුත් මේ සඳහා සුදුසුකම් ලබපු උපදේශකවරයෙක්ගෙන් උපදෙස් ලබා ගැනීමත් අනිවාර්ය වන අතර එහෙම නැති වුණොත් වැරදි ව්‍යායාම වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබී ගිහින් ශරීරයට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව දුම්පානය මගින් සිරුරේ බර අඩු වෙන්න ගොඩක්ම බලපාන නිසා දුම්පානය සම්පූර්ණයෙන්ම නැවැත්වීමත් ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.